සුබ දවසක් ඔබ සියලු දෙනාටම. ඉතින් අද දවසේත් සුපුරුදු පරිදි අපි සූදානම් වෙලා ඉන්නවා ඔබත් සමග දැනුම බෙදා හදා ගන්න. ඉතින් අපි කලින් කතා කරා මේ ටෙම්පර්ඩ් ග්ලාස් කියන්නේ මොනවද? නැත්නම් ගෙදරකට වීදුරු දාන්න කලින් සැලකිලිමත් විය යුතු කරුණු මොනවද? සහ මේ රස්නය සහ ශබ්දය අඩු කරන වීදුරු වර්ග මොනවද කියන මේ කාරණාවන් සම්බන්ධයෙන්. ඉතින් ඒ වගේම වැදගත් කාරණා දෙකක් සම්බන්ධයෙන් අපි අද කතා බහ කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ තමයි මේ වීදුරු වල ආරක්ෂිතභාවය. සහ මේ වීදුරු වල මූලික ලක්ෂණයක් වන මේ විනිවිද භාවය කොහොමද අපේ පෞද්ගලිකත්වයට බලපෑම් කරන්නේ සහ එවැනි අවස්ථාවන් වලදී අපි මොනවද භාවිතා කළ යුතු වීදුරු වර්ග කියන කාරණාවන් දෙකට අවධානය යොමු කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් අපේ Grand Tempered YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. දිගටම එකතු වෙලා ඉන්න අපිත් එක්ක දැනුම බෙදා හදා ගන්න කියන කාරණාවත් මතක් කරන ගමන්ම අපිත් එක්ක මේ කතා බහට සම්බන්ධ වෙලා ඉන්නවා සුපුරුදු පරිදි එරංග සමරගෝන් මහතා. ආයුබෝවන්. එරංග මහතා දැන් සමහර අය හිතනවා ඇති මේ ටෙම්පර්ඩ් ග්ලාස් තමයි මේ ලෝකේ තියෙන ආරක්ෂිතම වීදුරු වර්ගය කියලා. එතකොට මේ ඇත්තටම එහෙමද? නැත්නම් තව වීදුරු වර්ග තියෙනවද? ඇතරම ටෙම්පර්ඩ් ග්ලාස් එකට වඩා වැඩි ආරක්ෂාවක් තියෙන වෙනත් වීදුරු වර්ග කියලා දෙයක් නැහැ. අපිට ටෙම්පර්ඩ් ග්ලාස් එකේම ආරක්ෂාව වර්ධනය කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. එකක් තමයි ලැමිනේටඩ් කිරීම. එතකොට ලේයර්ස් එකක් දෙකක් තුනක් වීදුරු ලේයර්ස් 3-4ක් භාවිතා කරලා ඒකේ ශක්තිය වර්ධනය කියන්නේ ඒකෙන් ලැබෙන ආරක්ෂාව වර්ධනය කරන්න පුළුවන්. ඊළඟට ෂැටර් ප්‍රූෆ් ෆිල්ම් එකක් ඇප්ලයි කරලා ඒකෙන් ආරක්ෂාව ඩෙවලොප් කරන්නත් පුළුවන්. ඒ වගේම ෆයර් රෙසිස්ටන්ට් වගේ ග්ලාස් වගේ අපිට ගින්නකදී වෙන අවහානි ඒ වගේ දේවල් වලින් ආරක්ෂා වෙන විදිහට වර්ධනය කරන්න පුළුවන්. ඉතින් මේ වගේ කාරණා වලින් මේක වැඩි දියුණු කරන්න පුළුවන්. ඔව් ඉතින් දැන් ඔබට අදහසක් ඇති කොහොමද මේ ටෙම්පර්ඩ් ග්ලාස් වල තියෙන ආරක්ෂිතභාවය වැඩි කරගන්නේ කියන කාරණාව සම්බන්ධයෙන්. ඊළඟට අපි යොමු වෙන්න හදන්නේ මේ ටෙම්පර්ඩ් ග්ලාස් වල තියෙන විනිවිදභාවය කොහොමද අපේ පෞද්ගලිකත්වයට බලපෑම් කරන්න පුළුවන් අවස්ථාවකදී අපි මේ ඒ වෙනුවෙන් භාවිතා කරන්න ඕන වීදුරු වර්ග සම්බන්ධයෙන්. එරංග මහත්මයා දැන් අපේ ප්‍රයිවසි එක ගැන කතා කරනකොට මේ ඒ අරමුණ උදෙසාම භාවිතා කරන්න පුළුවන් තව වීදුරු වර්ග තියෙනවද? ඔව් මෙතනදී පෞද්ගලිකත්වයේ ආරක්ෂාව ගැන කතා කරද්දී අපිට ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි glare and privacy. දෙවෙනි කාරණාව තමයි privacy and soft light කියන එක. අපි පළවෙනි කාරණාව ගත්තොත් එimhe glare and privacy කියලා අපි මේ සම්බන්ධ කාරණාවෙදී අපිට tinted glass එහෙම නැත්නම් රිෆ්ලෙක්ටිව් ග්ලාසස් වගේ ග්ලාස් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මෙතනදී වර්ණ හැටියට black, grey, sky blue, French green මෙන්න මේ වගේ රිෆ්ලෙක්ටිව් රේන්ජස් කීපයක්ම තියෙනවා. ඊළඟට දෙවෙනි කාරණාව හැටියට අපි කතා කරා privacy and soft light කියලා. මේකෙදී අපිට භාවිතා කරන frosted glass එහෙම නැත්නම් pin head glass දැන් අපි ළඟ ඇත්තටම තියෙනවා moru glass. මෙන්න මේ වගේ ග්ලාස් පාවිච්චි කරන්න පුළුවන් මේ privacy and soft light කියන කාණ්ඩය යටතේ. ඔව් දැන් ඒ කියන වීදුරු භාවිතා කරන්න පුළුවන් අපේ මේ ප්‍රයිවසි එක ආරක්ෂා කරගන්නවා කියන කාරණාවෙදී. එතකොට සමහරක් අයට අවශ්‍ය වෙන්න පුළුවන් මේ වීදුරුවක් තියෙන්නත් ඕනේ. හැබැයි එහා මෙහා පෙනීම ඒ කියන්නේ විසිබිලිටි එක ඊටම වැඩි වීදුරු වර්ගයක්. එහෙම මොනවා හරි විශේෂ වීදුරු වර්ගයක් තියෙනවද? ඔව් ඇත්තටම මේ සම්බන්ධයෙන් ගත්තාම අල්ට්‍රා ක්ලියර් ග්ලාස් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ අල්ට්‍රා ක්ලියර් වලදී කරන්නේ මේ ග්ලාසස් වල අයන් කන්ටේන් එක ගොඩක් අඩුයි. එතකොට ඒකේ සාමාන්‍ය ග්ලාස් එක ගත්තාම ග්‍රීනිෂ් ගතිය ඇත්තටම නැහැ. ඉතින් මේ වගේ ග්ලාස් එයාපෝට් වල වොච් ටවර්ස් එහෙම නැත්නම් ඇක්වේරියම්ස් වලට ඒ වගේම බැටල් ෂිප්ස් වලට විශේෂයෙන් ඔය යුද වාහන වලට පාවිච්චි කරන්න පුළුවන්. ඔව් ඉතින් අද දවසේ අපි කතා බහට ලක් කරේ මේ වීදුරු වල තියෙන ආරක්ෂිතභාවය සහ මේ විනිවිද පෙනීම කියන කාරණාව කොහොමද අපේ පෞද්ගලිකත්වයට බලපෑම් එල්ල කරන අවස්ථාවන් වලදී අපි තෝරාගත යුතු වීදුරු වර්ග මොනවද කියන කාරණාවන් දෙක සම්බන්ධයෙන්. ඉතින් මම විශ්වාස කරනවා හොඳ දැනුමක් අවබෝධයක් ලබන්නට ඇති මේ සම්බන්ධයෙන්. ඉතින් ඔබගේ නිවසට හෝ ව්‍යාපාරික ස්ථානයට මේ වීදුරු මිලදී ගැනීමට බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් ඔබ Grand Tempered ආයතනයේ සම්බන්ධ කරගන්න. එතනදී ඔබට ෆ්‍රී කන්සල්ටේෂන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතනදී ඔබට අවම මිලකට සහ අවම පිරිවැයකින් ඔබට අවශ්‍යම නිවැරදි වීදුරු වර්ගය මොකක්ද කියන එක පිළිබඳව අවබෝධයක් ලබා ගන්නට හැකියාව තියෙනවා. ඉතින් ඒ සඳහා අපි පහතින් දාන්නම් දුරකථන අංක. ඒවට කතා කරන්න ඔබට අවශ්‍ය දැනුම ඔබට අවශ්‍ය කරුණු කාරණාවන් සම්බන්ධයෙන් කතා බහ කිරීමේ අවස්ථාවත් අපි සලසලා දීලා තියෙනවා. ඉතින් ආරාධනා කරනවා මේ වගේ දැනුම බෙදා හදා ගන්න අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න අපේ YouTube channel එකත් subscribe කරන්න කියලා.